කාලයක් තිස්සේ තියෙන කොන්ද කැක්කමක් තියෙනවා. මේ කොන්ද කැක්කම එක කකුල දිගේ හෝ කකුල් දෙකම දිගේ පැතිරෙන වේදනා තත්ත්වයක් වෙනවා. මේ වේදනාව විඳින්නේ සයිටිකා එහෙම නැත්නම් බුද්‍රසි කියලා අපි ආයුර්වේදයේ හඳුන්වන රෝගී තත්ත්වයෙන් වෙන්න පුළුවන්. කොන්දේ L4 L5 කියන කශේරුකා ලෙවල් වලින් කශේරුකා මට්ටම් වලින් ආරම්භ වෙන සයිටික් ස්නායුව තෙරපීම හෝ ඒ හා ආශ්‍රිත තත්ත්වයක් නිසා මෙම සයිටිකා රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙම සයිටික් ස්නායුව කොන්දෙන් පටන් අරගෙන කට්ටම් ප්‍රදේශයෙන් සහ කකුලේ පිටිපස්ස ප්‍රදේශයෙන් ගිහිල්ලා ඉන්පසුව පාදයේ ඉදිරියට දක්වා වේදනාව පැතිරෙන්න පුළුවන් ධනයිසෙන් පහළ. ඔබ වැඩිපුර කොන්ද වෙහෙසවන වැඩ කටයුතු වල යෙදෙනවද? බර උස්සනවද? මෝටර් සයිකල් වගේ වාහන වැඩිපුර පදිනවද? එහෙම නැත්නම් මොකක් හරි ළඟදී හෝ කලින් සිදුවුණු කොන්දට සිදුවන අනතුරක් සහිත පුද්ගලයෙක්. එහෙනම් මේ සයිටිකා කියන රෝගී තත්ත්වය ඔයාලට ඇතිවුණා වෙන්න පුළුවන් මේ හේතු නිසා. මේ සාමාන්‍ය කොන්දේ අමාරුවක් විදිහට සලකලා නොසලකා හරින්න එපා. මෙය සයිටික් ස්නායු සම්බන්ධ නිසා ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. වාඩි වෙලා ඉඳලා නැගිටින්න අමාරුයි. ටික දුරක් ඇවිදිද්දි කකුල් දෙක ලොක් වෙනවා නම් කොන්ද කැක්කුම එක දිගටම තියෙනවා නම් අපි මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕන. මේ සඳහා වේදනානාශක ලබාගෙන වේදනාව නැති කර ගැනීම පවණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ රෝගයට හේතුව වෙච්ච සයිටික් ස්නායුවේ තෙරපීම අපි නැවත සකස් කරන්න ඕන. මේ සඳහා දේශීය වෛද්‍ය සහ ආයුර්වේද ප්‍රතිකාර ඔබට මහෞෂධ ජීවධාර ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා ගන්න පුළුවන්. මෙහිදී අපි තෙල් ප්‍රතිකාර, පත්තු ප්‍රතිකාර සහ ශරීර අභ්‍යන්තරයට ලබා දෙන කෂාය වගේ ඖෂධ මගින් මෙම රෝගය සුව කර ගැනීමට ඔබට පුළුවන්. මෙහිදී ආහාර රටාව වගේම ඔබගේ ව්‍යායාම සහ ඔබගේ හැසිරීම රටාව නිින්ද ආශ්‍රිතව ආදී පිළිබඳව අපි ඔබට නොමිලේ උපදේශන මාලාවක් ලබා දීම සිදු කරනවා. සංක්ෂේපත ක්‍රියායෝගෝ නිදාන පරිවර්ජන. එහෙම නැත්නම් නිදානේ පරිවර්ජනය කිරීම. එහෙම නැත්නම් රෝගයට හේතු වූ සාධකය මගහැරීමෙන් නැවැත්වීමෙන් තොරව රෝගයේ ප්‍රතිකාර කිරීමෙන් සුවයක් ලබා ගන්න බැහැ. මෙහිදී ඔබට ප්‍රතිකාරයෙන් සුවය ලැබුණත් ඔබ නැවත නිදානේ පරිවර්ජනය කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි.